ආයාලුවනේ මන් ලොෆිසිියල්ටේ YouTube චානල එකට වඩාව සාදරයෙන් පිළිගන්න මේක මගේ වෙබ්සයිට් වීඩියෝ සිරිස් එකේ පාට්වන් අදමං වැට කියා දෙන්නේ කොහොමද මනුවම්D ලයිට් බොඩ් 100% ප්‍රී හදාගන්න කියර එන වැඩි කරානතුව යොමු වීඩියෝ එකට ඉස්සෙල්ලම ඔයා මං මේ දෙන වෙබ්සයිටර් එන්නෝල් මේක ලිංකම ඩිස්ක්‍රප්ෂන් එක දාලා තියන්න ඊට පස්සේ මෙතන මනුවම්D ලයිට් බොඩ් කියෙන් තැන්න ගිහිල්ලා එක්ස්පලෝ නව දෙන්න මෙන්න මෙහම වෙබ්පේජ් ලෝඩ්ඩේ ඊට පස්සේ එතෙන්ට ඔයාගේ නම්බරේ දෙන්න ඕනි එකන්නේ ඔයාට බොට් හදන්න ඕන නම්බර එක මෙතන එක පරක් ක්ලික් කරන්න සමාන විට ඔයා මෙතනින් ඇඩ් එකට අරන් යන්න පුළුවන් ඇඩ් එක ප්ලේ වෙලා ඉවරන ඉඳලා බැක් වෙන්න ඊට පස්සේ මෙතන ඔයාගේ නම්බරක දෙන්න අම්මගේ නම්බරේ කොපි කරගෙනවා එකම පේස් කරනවා ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ජෙනරේට් පෙයරින් කෝඩ් කියන බටන් එක උඩ ඒක පාරක් ක්ලික් කරන්න උන්න ඇඩ් එකක් ලෝඩ් වුණා මේක ලෝඩ් වෙලා ඉවරනවා ඉන්න හරි ඒක ලෝඩ් වෙලා ඉවරයි දැන් බැක් කරන්න හරි දැන් කෝඩ් එක ජෙනරේට් වෙලා තියෙන්නේ එතනින් කොපි කරගන්න හරි දැන්වා යන්න ඔයාගේ WhatsApp නම්බර එකට ගිහිල්ලා තිතු නොබලා ලින්ක් ඩිවයිස් දීලා ලින්ක් ඩිවයිස් දීලා මේ ලින්ක් ෆෝන් නම්බර් දෙන්න ඊට පස්සේ කොපි කරගෙන ආව කෝඩ් එක මෙතන පේස්ට් කරන්න පොඩි වෙලාවක් ලොග් වෙයි මම මේකට යූස් කරේ බිස්නස් WhatsApp එක ඔයාලට normal WhatsApp උනත් යූස් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඇයලාත් ඔයාට මෙතනින් මෙහෙම ලින්ක් කරගන්න බැරි වුණා සයිට් එකට ගිහිල්ලා ආපහු කලින් නොගේම අලුත් කෝඩ් එකක් අරගෙන ඒක මෙතනින් ගෙනලා පේස්ට් කරන්න හැබැයි සමහර නම්බර් තියෙනවා guys බ්ලැක් ලිස්ට් වැඩිච්චා මේ ඒ නම්බර වලට කොහොමවත් පෙයා කරන්න බෑ ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ මොකද ඒ නම්බර වලට කිසිම බොට් එකක් හදන්න බෑ මගේ නම්බරේ ලින්ක් වුණා මෙතන බිස්නස් එකක් හින්දා ඉතින් නමක් දෙන්න ඕනි ඔයා කැමති නමක් දෙන්න හරි ඒක සේව් කරගන්න ඊට පස්සේ දැන් ඔයාගේම නම්බර එකට මෙන්න මේ විදියට මෙන්න මේ මැසේජ් එක මුලින්ම යනවා මේ මැසේජ් එක ගිහිල්ලා මේ මැසේජ් එක ගන්න බොට් කනෙක්ට් වුණාට පස්සේ මේ දෙවෙනි මැසේජ් එක අනිවාර්යෙන් ගන්න ඕනේ මේ ගියාම තමයි බොට් කනෙක්ට් වෙන්නේ ඒ කියන්නේ බොට් වැඩ කරන්න මේ මැසේජ් එක ගියාට පස්සේ එතකොට මෙතෙන්දී මේ මැසේජ් එක ගිහිල්ලා මේ මැසේජ් එක එන්නේ ඒ කියන්නේ මේක ගිය ගමන් එන්නේ නැහැ ඒ කියන්නේ කනෙක්ට් වෙන්න දීලා තියෙන්නේ විනාඩියක ටයිම් එකක් අනිවාර්යෙන් විනාඩියක් ඇතුළත කනෙක්ට් වෙනවා හරි දැන් ඔය බොට් කනෙක්ට් වෙලා ඉවරයි දැන් අපි ටෙස්ට් කරලා බලමු මේකට ඔයාගේම නම්බර එක යූස් කරන්න එපා ඒතකොට ඔයාගේම නම්බර එකට කමන්ට් වැට නැති වෙන්න පුළුවන් ඒකින්ද කාගේ හරි chat එකක් ඕපන් කරගන්න ඔයාගේ යාළුවෙක්ට හරි කියලා chat එකක් ඕපන් කරගන්න මම මගේ අනිත් නම්බර එක යූස් කරනවා ඔන්න බොට් වැඩ සමහර වෙලාවට ස්ලෝ වෙන්න පුළුවන් ඒක ගණන් ගන්න එපා වෙලාවට කොහොමත් එහෙම තමයි මේ ඕගොල්ලන්ට මේකෙන් මූවි ගන්න පුළුවන් මම එක්සැම්පල් එකක් විදිහට අරන් පෙන්නන්නම් ඔයාලා මෙනු එකෙන් තියෙන කමාන්ඩ් ටික ඔක්කොම බලා ගන්න පුළුවන් මෙතන සීනේ සබ් කියලා දීලා ඔයාලට කැමති මූවි එක මෙතන සිලෙක්ට් කරන්න TV ෂෝ නම් ගන්න බෑ සමහර වෙලාවට TV ෂෝ එනවා ඊට පස්සේ මෙතනින් එන මැසේජ් එකට ඔයාලට කැමති ක්වොලිටි එකක් සිලෙක්ට් කරන්න ඔන්න මූවි එක ආවා MB 852ක් වෙන මූවි එක එන්න ගියේ විනාඩියයි තව ඔයගොල්ලන්ට සින්දු වීඩියෝස් ඒ වගේ දේවල් ගන්නත් පුළුවන් TikTok වීඩියෝ Facebook වීඩියෝ ඒ දේවල් ගන්නත් පුළුවන් ඉතින් ඔයාලට ක්වොලිටි එක සිලෙක්ට් කරන්න audio ද document ද
වොයිස් ටයිප් එකද කියලා. ඔන්න සින්දු ආවා. මේක තව දෙයක් තියෙනවා guys. මේක one time download කරන්න පුළුවන්. මම එකක් පෙන්නන්න example එකක් විදියට. ඔන්න මම අනිත් නම්බර් එකෙන් one time ෆොටෝ එකක් එව්වා. මම මේක අරන් පෙන්නන්න. මේක ඔයාලට කරන්න තියෙන්නේ මේ පට්ට ලේසි දෙයක් තියෙනවා guys. මෙතන ඔයාලට ඕනි one time වීඩියෝ එක වේවා ෆොටෝ එක වේවා මේ රිප්ලයි කරලා ඒකට මෙන්න මේ වගේ එමෝජි 3ක් දාන්න. මේ වගේ එමෝජි කියන්නේ ෆේස් එමෝජි විතරයි. මේ වගේ එමෝජි 3ක් පොලිමර් මෙහෙම දාන්න. ඊට පස්සේ දාලා සින් කරන්න. මේක ප්‍රොසෙස් වෙනවා. ඊට පස්සේ ඔයාගේම chat එක. ඒ කියන්නේ ඔයාගේ නම්බර් එක. මෙන්න මේ කනෙක්ට් මැසේජ් යන නම්බර් එක තියෙන්නේ. අන්නේ නම්බර් එකට ඒක තිබ්බ. ඒ කියන්නේ one time ෆොටෝ එකේ තිබ්බ දේ ඒකට යයි. එච්චරයි කරන්න තියෙන්නේ. පට්ටම ලේසි. වීඩියෝ ෆොටෝ ඔඩියෝ ඒ තුනම ගන්න පුළුවන්. මම ආපහු වෙනවා මගේ chat එකට. ඔයාලට මෙනු එකේ බලා ගන්න පුළුවන් තව තියෙන කමාන්ඩ්ස්. සමහර වෙලාවට මේ මෙනු එක එහෙම දුන්නා ටිකක් පරක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දෙපාරක් විතර දුන්නා මෙන්නත් පුළුවන්. මොකද මේක පොඩි ට්‍රැෆික් එකක් එක තියෙන එකක් නිසා. අන්න මේ මෙනු එක ආවා. මේකෙන් ඩවුන්ලෝඩ් මෙනුව දෙන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් තියෙන ඩවුන්ලෝඩ් කමාන්ඩ් ටික. Facebook, TikTok, video, song, Cinesub. හරි. දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේකේ setting හදාගන්නේ කියලා. ඔයාලා .settings කියලා ගහන්න. සමහර වෙලාවට පොඩ්ඩක් slow එක ගණන් ගන්න එපා. සමහර වෙලාවට පොඩ්ඩක් බොට් පිස්සු කියන එක ගණන් ගන්න එපා guys. මෙන්න මේ විදිහට බොට්ගේ setting ටික එනවා. ඔයාලට මේක දැන් ඔයාලට මෙන්න මෙතන send වෙන කනෙක්ට් මැසේජ් එක තියෙන්නේ. දැන් ඔයාලට මේක වුණත් ඔෆ් කරගන්න පුළුවන්. ඔයාලට කරදරයි නම් ඒක කරන්න මෙහෙමයි. ඩොට් සෙටින් ගහන්න. ඊට පස්සේ මෙන්න මේක එනවා. ඊට පස්සේ මේකේ කනෙක්ට් මැසේජ් කියන තැන ක්ලික් කරලා send කරන්න. ඊට පස්සේ ඔයාලට මේකේ auto typing, auto recording, always online, auto voice, anti call, status scene, private දාන්න, public දාන්න, group එකට විතරක් අඩ ගන්න, prefix එක මාරු කරන්න. ඒ කියන්නේ prefix එක කියන්නේ මේ dot එක. මේක වෙනකොට ඔයාලට දාන්න පුළුවන් hash දාන්න පුළුවන්, blur දාන්න පුළුවන්. ඔන්න වගේ ඒ දේවල් ටිකත් ඔයාලට වෙනස් කරගන්න පුළුවන් මේක. එහෙනම් අදට මෙච්චරයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකේදී මම කියා දෙනවා ඔයාලට මෙන්න මේ වගේ. ඊළඟ වීඩියෝ මම ඔයාලට කියා දෙනවා මෙන්න මේ වගේ channel වලට ටිකක් ගහන විදිහ.